ඕලොක් මැෂින් එකක් නැති කෙනෙක්ට තමයි මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලා ළඟ ඕලොක් මැෂින් එකක් නැති වුණත් සාමාන්‍යයෙන් නයිට් ඩ්‍රස් අර ගෙදරට එන කොට කලිසම් වගේ ඒවා මහ ගන්නකොට මේ ක්‍රමය පාවිච්චි කරලා නූල් එළියට එන්නේ නැති වෙන්න නීට් එකට ඇඳුම මහ ගන්න ඔයාලට පුළුවන්. ඉතින් වීඩියෝ එක බලලා ඔයාලට මේක ප්‍රයෝජනවත් වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. පළවෙනි ක්‍රමයේදී වෙන්නේ මෙන්න මේ විදිහට රෙදි කෑලි දෙක කන පිට තියලා සයිඩ් සීම් එකෙන් අඟල් භාගයක් විතර තියලා මහගෙන යනවා. ඊට පස්සේ ඒක ආයිසරයක් හොඳ පැත්තට හරවලා එක පිට එක තියලා ආයි අර මහපු පැත්තෙන්ම අඟල් භාගයට හරි කාලෙට හරි මහගෙන යන්නයි තියෙන්නේ. දෙවෙනි ක්‍රමයේදී වෙන්නේ හොඳ පිට තියලා යට කොටස අඟල් භාගයක් විතර එළියට එන්න තියලා මෙන් පේන විදිහට සයිඩ් එකෙන් මහ ගන්න ඕනේ. ඊට පස්සේ අර වැඩිපුර තියපු කොටස ඒ අඟල් කාලෙට විතර නමලා ආයිසරයක් කන පිට පැත්තටම තියලා මක් ගහගෙන යන්න ඕනේ. එතකොටත් ඔයාලට පේනවා මේ ලස්සනට නූල් එළියට එන්න නැති වෙන්න අපිට මහ ගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. ඒකෙදි වෙන්නේ හොඳ පිට රෙදි කෑලි දෙක තියලා සයිඩ් එකෙන් මහගෙන යනවා. ඊට පස්සේ අර නමපු කොටස ආයිසරයක් නමලා රෙදි කෑල්ල මතු පිටට හිටින විදිහටම මහ ගන්න පුළුවන්. මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන් ගෙදරට අඳින ඇඳුම් අර නූල් එළියට ඇවිල්ලා නැතුව පිළිවෙලකට අඳින්න ආසයිට මේ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රමෙදී විකුණන්න මහන ඇඳුම් වලට නම් යොදා ගන්න බෑ. මොකද ඇඳුම නීට් එකට දෙන්න ඕන නිසා. ඔයාට ගෙදරට අඳින කොට කලිසම් නයිට් ඩ්‍රස් වගේ ඒවට නම් යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණාද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. ඔයාලත් මේ ක්‍රමේ කරලා බලන්න.